සුබ දවසක් හැමෝටම. මම ඔයගලන්ට කලින් පොරොන්දු වෙලා මම ඔයගලන්ගේ නිවසට එනවා කියලා. ඉතින් ඇත්තටම අද ඔයගලන්ගේ නිවසට මම ආවා. ඔයගොල්ලෝ හැමෝම කතා කරන දෙයක් තමයි හැමෝම කරන දෙයක් තමයි මේ මූලික කොටම බෝධි පූජාවක් තියන ලෑස්ති වෙන්නේ. ඕනම කරුණකදී කෙනෙක් අසනීපයක් වුණාම රෝගගත කරාම අපි බෝධි පූජාවක් තියෙනවා. ඒ බෝධි පූජාවේ ආනිසංස තියෙන බව හොඳ ආකාරවම දන්න නිසා තමයි බෝධි පූජාවක් කියන්නේ. හැබැයි හැමෝම තියෙන බෝධි පූජාවක් නෙවෙයි. ඒ නිසා ගොඩක් අය බෝධියටයි බුදුහාමුදුරන්ටයි දොස් නගන ගාන මොනතරම් නම් බෝධි පූජාව තිබ්බද මොනතරම් පොල් තෙල් පත්තු කරාද ඒ කිසිම ප්‍රතිඵලයක් නැහැ කිය. ඒක ඇත්ත. ප්‍රතිඵලයක් නැහැ තමයි. මොකද කරන විදිහකට අපි ඕක නිවැරදිවම කරා නම් අපිට ප්‍රතිඵල ලබා ගන්න ගොඩක් පුළුවන්. අපි බෝධි පූජාවක් තියන්න ඉස්සර වෙලා අපි නිවසින්ම සකස් වෙන්න ඕනේ කොහොමද මේ බෝධි පූජාව තියන්නේ මොන ආකාරයකද බෝධි පූජාව තියන්නේ කා වෙනුවෙන්ද බෝධි පූජාව තියන්නේ. පළමු කොට මනෝමය කරුණු ටිකක් තියෙනවා සූදානම් කරගන්න. දැන් මේ මනස පිළිබඳව මම කලින් හඳුන්වා දෙන ප්‍රෝග්‍රෑම් එක මම කළා. මේ මනස කියන්නේ මොකක්ද කියන්නේ? මේ මනස තමයි විශ්වයට නිදහස් වෙන්නේ. මේ මනසේ තියෙන විශ්ව ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය තමයි මේ විශ්වයට නිදහස් වෙන්නේ. ඒ තුළින් තමයි අපිට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. පළමු කොටම ඔයගොල්ලෝ මනස සකස් කරගන්න මෛත්‍රී සහගතව ආමිෂ පූජාවක් කරන්නයි යන්නේ කියලා. උතුම් මූලෝතරයන් තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් මා මේ බෝධි පූජාව පවත්වනවා කියලා හිත පෙරදරි කරගෙන ගෙදරදීම සූදානම් කරගන්න පෙන් කලයක්. වඩාත්ම සුදුසුයි. පෙන් කලයක් ගේන්න කියලා අපහසු නිසා බෝතලයකට පෙන් එකක් පෙරාගෙන පුළුවන් නම් 7 පාරක් පෙරා ගන්න වඩාත්ම සුදුසුයි. අරගෙන ඒක පන්සලට අරන් ඇවිල්ලා පන්සලෙන් පෙන් කලයක් සෝදලා ඒ ගෙනාවු පෙන් ටික වත් කරලා ඒ පෙන් කලයට පළමු කොට අස් කරලා ඉවරලා මේ බෝධිය හොඳට අමදින්න පුරුදු වෙයි. ඒක මදි පුංචිකමක් එහෙම නෙවෙයි. මල් ආසනයේ තියෙන මල් ටික අයින් කරලා පර වෙලා තියෙනවා නම් ගිලම්පස ටික අයින් කරලා මල් ආසනය පිරිසුදු කරලා සෝදලා ඉස්සෙල්ලම මනස සකස් කරගන්න ඒ වගේ. ඒ වගේම හඳුන් කුරු ගහන එකක් හොඳටම පේදාලා කරලා ඒක සකස් කරගන්න. එතකොට මෙන්න මේ කරුණු ටික කරනකොට තමන්ගේ හිත නිකම්ම හැදිලා තියෙනවා මම මේ බෝධි පූජාවක් තියන්නයි යන්නේ කියලා. එහෙනම් ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මුලින්ම පහන් පත්තු කරලා උතුම් බුදු පියාණන් වහන්සේට පහන් පත්තු කරලා මල් පූජා කරලා සුවඳ දුන් පූජා කරලා නමස්කාරය කියලා තෙරුවන් නමදලා පිරිත් සත්‍යයනාවක් ඉෂ්ට කළා. තමන්ට පිරිත් මතකේ නැත්තම් පිරිත් පොතක් භාවිතා කරලා ඒ අවශ්‍ය කරන තුන් සූත්‍රය ඇතුළු සූත්‍ර කීපයක් කියනවා. ඉතින් ඔයගලන්ට එතකොට දැනේවි මම මේ බෝධි පූජාවට මොනතරම් සැලසුම් කරාද සූදානම් වුණාද කියලා. එතකොට ඔයගලන්ටම පුළුවන්කම ලැබෙනවා මේ තියෙන විශ්ව ශක්තිය මොකද්ද? විශ්ව ශක්තිය මුදා හරින්නේ කොහොමද කියලා Tamanටම අවබෝධයක් ලබන්න. පූජාව ක්‍රම කීපයකට තියන්න පුළුවන්. සමහර ග්‍රහ ශාන්ති කර්මයන් නම් දින 7, 14, 21 වගේ දින තියන්න පුළුවන් බෝධි පූජාල එක දිගටම. තවත් සමහරකට නවග්‍රහ දෝෂ තියෙනකොට සෙනසුරාදා බදාදා තියන්න කියනවා කෙම්මුරු දවස් අල්ලලා තියන්න කියලා කියනවා. තවත් සමහරකට දවස් 3ක් තියන්න කියලාත් කියනවා. ඔය ශාස්ත්‍රය එහෙම කියනවා දින 3ක් තියන්න කියලා. දින 7ක් කරන්න කියලාත් කියනවා. හැබැයි මම කියනවා ඔයගොල්ලන්ගේ චිත්ත ශක්තිය දියුණු නම් ඔයගොල්ලන්ගේ හිත හැමතිස්සෙම පොසිටිව්ලි වැඩ කරනවා. ඒ කියන්නේ ධනාත්මකව වැඩ කරනවා. මේ විශ්වයට හරහා විශ්වයට නිකුත් කරන ඔයගොල්ලන්ගේ ධනාත්මක ශක්තියින් එකම එක දවසක් ඇති බෝධි පූජාව කියන්නේ. මොකද බුදුහාමුදුරන් මේ ආමිෂ පූජාව කරන්නේ විශාල භක්තියකින් අදිෂ්ඨානයකින් කරන්නේ. ඉතින් අදිෂ්ඨාන ශක්තිය දින ගණන් තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එක මොහොතක් එක තප්පරයක් ඇති මේ අදිෂ්ඨානය Tamanට Tamanගේ ඵල ප්‍රයෝජනය ලබයි. මේක කොහොමද කරගන්නේ? ඒ අදිෂ්ඨාන ශක්තිය ඇති කරගන්න නම් Taman සිතන පතන සෑම දෙයක්ම කියන්නේ බෝධි පූජාව වෙනුවෙන් කරන දේ නිතරම හිතන්න ඕනේ මම බෝධි පූජාව තියන්නේ මගේ ලෙඩ සුව කරගන්න. මගේ අම්මගේ අසනීපය සුවපත් කරගන්න.
මගේ තාත්තගේ අසනීපය සුවපත් කරගන්න. නැත්නම් මට රැකියාවක් ලැබෙන්න. මේ හැමදේම අපි ඒකායන චේතනාවෙන් ඒකාග්‍ර කරගෙනම ප්‍රාර්ථනාවකින් යුක්තව බෝධි පූජාව තියන්න පන්සලට පැමිණෙනවා. ඒ පැමිණීම තුළින්ම තමන්ගේ ශක්තිය මේ විශ්වයට මෙදා හැරෙනවා. තමන්ට නොදැනුවත්. මොකද තමන්ගේ චිත්තසංතානයේ ඇති වෙන නොයෙකුත් සිතිවිලි ධාරාවන් ඒවා විශ්වයට නිදහස් වෙනවා. එනම් මේ තමන්ගේ සිතේ ඇති වෙන විශ්ව ශක්තියින් ඒ කියන්නේ අදහස් මේ විශ්වයට මුදා හැරියාට පස්සේ ශීලපතය දක්වා ගමන් කරනවා. තවත් නොයෙකුත් ලෝකවලට ගමන් කරවන්න පුළුවන්. දිව්‍ය ලෝක දක්වාම මේවා අපේ ශක්තියින් ගමන් කරවන්න පුළුවන්. නමුත් අපි ඒ ගැන අවබෝධයක් නොමැතිකම නිසාවෙන් අපි ඒව දන්නේ නැහැ කොහොමද අපි මේ තියෙන දේ කරන දේ ප්‍රතිඵල ලබන්නේ කොහොමද කියලා. එහෙනම් මම ඔයගොල්ලොත් එක්ක ඉන්නවා. ඔයගලන්ට ඕනම වෙලාවක මට කතා කරන්න කොහොමද බෝධි පූජාව තියන්නේ නිවැරදිව මම ඔයගලන්ට උදව් කරන්න මේ පැය 24 පුරාම මම සූදානම්.